අධිවේගී මාර්ගයට බස් රථ. හිටපු අගමිනිසුරුට එජාපයෙන් චෝදනා. ජවිපේ තේරීම්කාරක සභාවෙන් ඉවත් වෙයි. සංසුන් ඇසිල්ලක චමත්කාරය රොසෙල් පාත්වයා. ආයුබෝවන් ඔබ එකතු වන්නේ සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අද දෙරණ මධ්‍යහන පත්‍රිකාශය සමගින් මම තිලෝත්තමා ජයසිංහ. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉදිරියේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ යෙදවීමට කටයුතු කරන බව පෞද්ගලික ප්‍රවාහන සේවා මාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා. හංගුරංකිත අධිකාරීගම නව මහජන බැංකු සේවා ශාඛාවක් විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. Samanyankari PM Pravina Sattumanesan තමම හිතනවා තව සති දෙකකින් පමණ අපි පෞද්ගලික ප්‍රවාහන සේවයේ අධිවේග මාර්ගයේ පෞද්ගලික බස් රථත් යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ යෙදුවම අපේ ප්‍රදේශයේ අයට ඒ දැක බලාගෙන ගිහිල්ලා එන්න පුළුවන්කම ලැබෙයි. පිටත් මධ්‍යම පළාතට කොළඹ ඉඳලා නුවරට අධිවේග මාර්ගයක් එනවා. ඒක සතුටු. ඒ වගේම එයාපෝට් එකකුත් අපිට දැන් එනවා කුණ්ඩසාලේ ඉදිවෙන්න ලබන මාසේ මේ මාසේ අය වැඩ පටන් ගන්න සූදානම්. හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහතා මෙරට අධිකරණ පද්ධතියට සිදු කළ විනාශය ආපසු හැරවිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අයවැය කාරක සභා විවාදයට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් කාරක සභා විවාද අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමත් සමග පාර්ලිමේන්තුව දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. ඊයේත් අපි දැක්ක පූස් පැටියෙක් මෙතන හිටපු. මෙතන පූස් පැටියෙක් මාව ගාලා හිමින් සැරේ අනිත් පැත්තට ගියා. කවුද මේ පූස් පැටියා? මේ ග්‍රේරෝ මැතිතුමා. කවුද ග්‍රේරෝ මැතිතුමා කියන්නේ? අපිත් එක්ක පළවෙනි පාර පාර්ලිමේන්තු ගිය කෙනා. ඔහොම පැනලා යන පිරිසක් ඉන්නවා. තමන්ගේ වාසි ප්‍රයෝජන වලට තමන්ගේ අදහස් උදාසන එහෙම නැති UNP ඉල්ලන්නේ නැතුව එකපාරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන්න තිබුණා. UNP ඡන්දය අරගෙන UNP පස්සේ කුටු ගගා යන කුට්ටුවන්ට මේ දෙයියන්ගෙම පිටයි. මම අද කතා කරේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට වෙනුවෙන්. එක දෙයක් මම කියනවා. පාර්ලිමේන්තුව තුළ මගේ හැසිරීමේ යම් අඩුපාඩුවක් වුණාද අදින් පසුවේ නොවෙනවා බවට මම වග බලා ගන්නවා. පාර්ලිමේන්තුවට මම එච්චර ආදරයක් ගෞරවයක් නම්බුවක් තියන්න කැමති කෙනෙක් නිසා. මගේ මිත්‍ර හරෙන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට හුඟ කාලයකට පස්සේ රිදිලා. දැන් තමුන්නාන්සේ කියනවා මං අදින් පස්සේ නිවැරදි වෙනවායි කියලා. හැබැයි කරු මන්ත්‍රීතුමා තමුන්නාන්සේට එහෙම නිවැරදි වෙන්න බෑ. තමුන්නාන්සේ අද කතා කරලා තමුන්නාන්සේ කිව්වා මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව ගහන එක වැරදි. මේ පාර්ලිමේන්තුවේ මේ ඉඳගන්නවද නිකන් අඩි 10ක් විතර ලයිට් කනුවක් වගේ ඉන්නවා කතා කරන්නේ ඉඳගෙන. නොඅල ගෙඩියක් වගේ කතා කරන්නේ කුචු කුචු ගගා ඉන්නවා. ඔබතුමා නිවැරදි වෙනවයි කියලා ඔබතුමාගේ දිව එහා පැත්තට කරලා ඔබතුමා ග්‍රේරුට ගැහුවා. තමුන්නාස්සේ කිව්වා පූසෙක් වගේ ගියයි කිව්වා. ගැරන්ඩියෙක් වගේ ගියයි කිව්වා. ගෙම්බෙක් වගේ ගියයි කිව්වා. ඥාව් කියලා කිව්වා. තමුන්නාස්සේගේ විනාඩි දෙකක් යන්න කලින් තමුන්නාස්සේක වෙනස් කරා. තමුන්නාස්සේට කවදාවත් හැදෙන්න බෑ. තව ලයිස්තුවක් පොලිමේ එන්න ඉන්නවා. ඔය අඩි ගණන් උස ලයිට් කණු වගේ ඉන්න අයත් එන්න කැමැත්තෙන් ඉන්නවා. මේ සියලු දෙනා අපිට ගණ්ඩ දෙන්න ඇමතිකන් නැති නිසා ඔය නැවතිලා ඉන්නවා. ඔය මහලොකුවට කතා කරන රූපවාහිනී වල සින්දු කියන ඔය කට්ටිය ඔක්කොම අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අය අපි එක්ක කතා කරනවා. ඒ අයට දෙන්න අපට ඇමතිකන් නැති නිසා දැනට අපි ඒගොල්ලන්ට RD එකේ කොන්තරත් එකක් දීලා අපි ඒ කට්ටිය ෂේප් කරගෙන ඉන්නවා. වැඩිම අපට කරදර කරන මන්ත්‍රීතුමායි දවසේකර ජයසේකර මන්ත්‍රීතුමා. දයසේකර ජයසේකර මන්ත්‍රීතුමා. ඊළඟට ඉන්නේ හරයන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා. අපට වැඩිම ගහන දෙන්න මං කියන කාලා පොඩ්ඩක් නැගිටින්න. මන්තුමා දයසිරි මන්තුමා චුට්ටක් නැගිටින්න. පොඩ්ඩක් නැගිටින්න මේ පැත්තට බෙන්න. පොඩ්ඩක් නැගිටින්න. බලන්න තියෙන ලස්සන. බලන්න මූණේ තියෙන ලස්සන. බලන්න මොනතරම් පින්කරුද කියලා. තමුන් සම්පූර්ණ යෝධය සහිත. සම්පූර්ණ යෝධය සහිත. බලන්න කිරි බීලා. තමුන්නාසේ යෝධය සහිත කිරි බීලා. මොනතරම් ලස්සනට තමුන්නාසේ ඉන්නවද බලන්න. හරිද? තමුන්නාසේ මේ ආණ්ඩුවට
ගහන හැටියට තමුන්නාන්සේට ඔහම ඉන්න බෑ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබ්බනම් කරු മന്ത്രിතුමා තමුන්නාන්සේගේ ඔය කටේ දත් 32වත් ඉතුරු වෙන්නේ නැහැ. ගමගේ ඇමතුමාගෙන් හරවත් කතාවක් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. එතුමා දේශපාලන කතා කරන කෙනෙක්. සාත්‍රීල මැත්තමට තමුන්නාන්සලා දාලා තියෙනවා තේරීම් කාරක සභාව. විශ්‍රාම ගියයින් පස්සේ කිසිම බලයක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. දැන් මොකක්ද තමුන්නාන්සලා කරන්නේ? එතුමාත් එක්ක ප්‍රශ්න තියෙනවා මටත් ප්‍රශ්න තියෙනවා ගන්නවා. එතුමා තමයි අද එතුමා කතා කරනවා මේ රටේ විපක්ෂයක් නැහැ කිය. එතුමා තමයි විපක්ෂ නැති කරුවේ. තමුන්නාන්සලාට 108ක් තිබිච්ච මේ පාර්ලිමේන්තුව 118ක් දක්වා ගේන්න අවශ්‍ය කරන තීන්දුව ටික දුන්නේ සාත්‍රිල මහත්තයා. එයා තමයි ඇමතිකම් දරාගෙන පාර්ලිමේන්තුවේ മന്ത്രിකම් එහා පැත්තට පයින්න පුළුවන් කියලා තීන්දුව දුන්නේ මේ රටේ. එහෙම කරපුවා මිනිස්සු අද කියන ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැහැලු ලංකාව. විපක්ෂයක් නැහැ විපක්ෂයක් නැහැ. විපක්ෂය දුර්වලයි. විපක්ෂය දුර්වල කරේ සරත්සිල්ල මහත්තයා. ඒක තමයි ඇත්ත කතාව. තමුන්නාන්සේට වාසි වෙලාවේදී එතුමා හොඳයි. දැන් අවශ්‍ය වෙලාවේ තමයි දැන් මතක් වෙලා තියෙන්නේ. සරත්සිල්ල මහත්තයා මේ රටේ අධිකරණයට කරපු විනාශය කාටවත් ආපහු හරවන්න බෑ. අද ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ අපි කතා කළ යුත්තේ මේ එක්සත් ජාතික පක්ෂ ඉසියාත කරපු ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඊට කලින් කරපු ඒවා නෙමෙයි. ඒවා වගේම ආපහු අනාගතේ සොයිසා ඉන්න ගෑ ගන්න සොයිසා දැන් අවසන් කරන්න නැත්නම් ඒක අනාගතේ නොවෙන්න තමයි අපි කතා කරන්නේ. මගේ වචන ස්වල්ප අවසන් කරා. මේ රටම දන්නවා ජයශ්‍රී ජයසේකර මන්තුමා වාද පිට කියන තමයි පාර්ලිමේන්තුවේ කියන්නේ. හැබැයි එයා එහෙම කිව්වම එයා දන්න කෙනා. සුනිල් දත් සියල්ල දත් විකාර මුළු කතාව පුරාම රෙද්ද පල්ලෙන් දෙපිට කාටකෝ බේරුණා. මට තේරුණේ මම දැක්කේ හරියට ජයශ්‍රී ජයසේකර මන්තුමා රෙද්ද බැනියම ඇඳගෙන මේ සභාගර්භයේ ඉදිරියේ ඔළුවෙන් හිටගෙන ඉන්නවා මට තේරුණා. ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ. ඒ නිසා ඔය දැක්කනේ ඔන්න මඩ මේ කතා කරන්නේ මහලොකු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුතන ලැජ්ජද මොන ලැජ්ජද මම ගෙදර ඉන්නේ එහෙම හැබැයි මම අල්ලපු ගෙදර ඉන්නේ එහෙම නෙමෙයි මම කතා උසගත්තොත් මම මුල ඉඳලම කියනවා මං ජාතකෙත් තියෙනවා ජාතකෙත් දැනගන්න. මේ අතර අයවැයකාරක සභා අවස්ථා විවාදය දැන් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කර ගන්නවා. එහි සිටින අධ්‍යයන පාර්ලිමේන්තු වාර්තාකරු දිල්ෂාන් දොඩංගොඩ. තිලොත්තමා 2012 අයවැයකාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. අද දිනේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු සංස්කෘතික හා කලා කටයුතු සහ වරාය හා මහා මාර්ග අමාත්‍යාංශ වල වැශීෂ විවාදයට ගැනීමට නිමිතයි. ඒ අනුව අද පෙරවරු විවාදයට ගැනුනේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු සහ සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ වල වැශීෂයි. අද දිනේ විවාදය ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි. මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ මේ වන විට දේවයින පුරා පන්සල් 2016ක් වැසී ගොස් ඇති බවයි. එමෙන්ම 2010 වසර තුළදී පමණක් භික්ෂුන් වහන්සේලා 940 දෙනෙකු ශාසනය හැරගොස් ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වුවේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය MKDS ගුණවර්ධන මහතායි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ කවුරු කෙසේ චෝදනා කළත් වත්මන් ආණ්ඩුව තරම් ආගමික අංශයේ කෙරෙහි වැඩි මෙහෙවරක් සිදු කළ රජයක් නැමැති බවයි. එමෙන්ම උතුරේ ආගමික සිද්ධාස්ථාන වන්දනා කිරීමට දකුණේ ජනතාවට හැකියාව ලැබුණේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත නිසා බවද මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය MKDS ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. අද දින අයවැය විවාදයේ වැඩි තොරතුරු රාත්‍රී 8ට අද දින තුලින් බලාපොරොත්තු වන්න. මම දිල්ෂාන් දොඩාගොඩ පාර්ලිමේන්තු සභාවේ සිට. ජාතික ගැටලුව විසඳීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සහභාගී නොවන බව එම පක්ෂය ඊයේ ප්‍රකාශ කළා. එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා. දැන් තිබෙන්නේ තවදුරටත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පවත්වමින් එවැනි නිෂ්ඵල කාර්යයන් කරමින් ප්‍රශ්නය මග ඇර යමින් ප්‍රශ්නෙට සැබෑ විසඳුමක් හොයා ගැනීම සඳහා තිබෙන ප්‍රයත්නය මුළුමනින්ම අමතක කරමින් යන ගමන වෙනුවට රජයේ යෝජනාව ඉදිරිපත් කළ යුතුයි. අපේ පක්ෂය තීරණය කරලා තිබෙනවා මෙම තේරීම්කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් යවන්නේ නැති බවට.